ආයුබෝවන් අද අපි මේ කතා කරන්න යන්නේ ටිකක් සංවේදී මාතෘකාවක් ගැන වේවැලෙන් ලද දඬුවම් පොතේන කොටසක් ඇසුරෙන්. ඔව් මේකෙදි අපි දකිනවා නෙත්මි කියලා තරුණ චරිතයක් මුහුණ දෙන අත්දැකීම් විශේෂයෙන්ම යාට විඳින්න වෙන ශාරීරික මානසික පීඩනය හරියටම අර බලය පාලනය කියන දේවල් ඒව කොහමද ක්‍රූර විදියට පාවිච්චි වෙන්නේ කියන එක තමයි මෙතන ප්‍රධාන වශයෙන්ම පේන්නේ. කතාව ඇත්තටම දිගහැරෙන්නේ අර රතු අක්කා කියන කෙනාගේ යාළුවෝ එන තැනින් නේද? ඔව්. එයාගේ මිතුරියෝ එනවා. එතකොට නෙත්මිව එයාලට හඳුන්වලා දෙනවා. ඒක සාමාන්‍ය දෙයක් වගේ පෙන්නුනාට එතනම පොඩි ඉඟියක් තියනවා වගේ නේද? මොකක් හරි වෙන්නේ යනවා වගේ. අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි අර නෙත්මිට අඳින්න දීලා තියෙන ඇඳුම. අර දියරෙද්ද රතු අක්කා එකට කියන්නේ නෙත්මිගේ යුනිෆෝම් එක කියලානේ. ඒක තමයි. ඒක සරල ඇඳුමක් වගේ පෙනුනට එක්කෙන් නෙත්මිව නිතරම ලැජ්ජාවටපත් කරනවා. අර යටහත් පහත් තත්වයක තියන්න පාදිච්චි කරන දෙයක් වගේ. ඇත්ත. ඒක ඇඳුමක්ම නෙවෙයි. ඒක පාලනයේ සංකේතයක්. එතකොට අනිත් අය යාගෙන් අහනව නේද? මේ ජීවිතේට කැමතිද? වගේ දේවල්. ඔව්. නෙත්මිතින් බිම බලා ගන්නෝ කතා කරන්නේ නැහැ. කතා නොකර හිටියත් ප්‍රශ්නයක් නේද? රතු අක්කා ඒකටත් බනිනවා වගේ තර්ජනය කරනවා. ඒ කියන්නේ යාට තමන්ගේ හැඟීමක්වත් හරියට ප්‍රකාශ කරන්න නිදහසක් නැහැ. උත්තර දුන්නේ නැත්තම් දඬුවම් ලැබෙන බව දන්නවා. එතනින් පස්සේ තත්ත්වය තවත් දරුණු අතට යනවා. නෙත්මිට දන ගහන්න කියනවා. ඔව්. හැමෝම ඉස්සරහා. ඒක ලොකු අවමානයක්. ඊට පස්සේ අර වරුණි අක්කා කියන කෙනා ඇවිත් එයාගේ සෙරෙප්පු ගලවලා නෙත්මිට කියනවා එයාගේ පාද ඉම්බින්න කියලා. ඒක නම් හලිම දරුණුයි. අන්තයටම ගියපු අවමානයක්. ඒ වගේම බලය පෙන්වීමක්. නෙත්මිටම හිතනවා නේද ඒක අමානුෂික දෙයක් කියලා. ඔව් ඔව්. එයාටම හැම හිතනවා. ඒත් ඉතින් විරුද්ධ වෙන්න බෑනේ. අනිත් අයත් ඒ වෙලාවෙම තමන්ගේ පාදත් අර ඉම්බව ගන්නවා වගේ තමයි වෙන්නේ. ඒකෙන් පේනවා නෙත්මිව කොයිතරම් පහත් තත්වයකට දාලා තියෙනවද? ඒ වගේම අනිත් අයත් ඒ ක්‍රූරත්වයට කොහොමද එකතු වෙන්නේ කියන එක. ඊට පස්සේ තමයි අර භයානකම දේ වෙන්නේ. සෙල්ලමක් කියලා එකක් පටන් ගන්නවා. ඔව්. වරුණි අක්කා යෝජනා කරනවා තනි කකුලෙන් අල්ලන සෙල්ලමක් කරමු කියලා. සෙල්ලමක් කිව්වම අහිංසකයි වගේනේ. ඒත් මෙතන ඒක පාවිච්චි වෙන්නේ දඬුවම් දෙන එක සාධාරණීකරණය කරන්න වගේ. ඇත්තටම. ඒ සෙල්ලමේ නීතිත් බලන්නකෝ. අර ඉර පැන්නොත් නෙත්මිට යටිපතුල් වලට වේවැල් පාර 27ක්. 27ක් හම්මෝ. ඔව්. ඒකෙන්ම පේනවා නේද කොහොම හරි නෙත්මිව පරද්දලා දඬුවම් දෙන්න තමයි යාලට ඕන වෙලා තියෙන්නේ කියලා. නෙත්මි අනිත් අයව අල්ලගත්තත් වැඩක් වෙන්නේ නැහැ වගේ අන්තිමට රතු අක්කක් දිනනවා ඉර පැනලා. ඒකත් කලින්ම හිතාගෙන කරා වගේ. හරියටම. ඊට පස්සේ නෙත්මි පරදුනාම යාටමයි කියන්නේ ගිහින් peerakotu 5ක් කපාගෙන එන්න කියලා. ඒකත් තනි කකුලෙන් පැන නේද? ඔව්. ඒකත් දඬුවමට කලින් දෙන තවත් වදයක්. අවමානයක්. හරි. එතකොට දඬුවම දෙන විදිහ ඒකත් හරිම ක්‍රූරයි නේද? අතිශයින්ම. එක කකුලක් උස්සන් උඩපනින්න කියලා අනිත් කකුල යටිපතුලට ගානවා. යටිපතුල කියන්නේ හරිම සංවේදී තැනක් නේ. නෙත්මි ඉතින් වේදනාවෙන් කෑ ගහනවා අනිත් කකුලට ගහන්න කියලාත් කියනවා. ඒත් රතු අක්කා ඒක අහන්නේ නැහැ. මේක සෙල්ලම හැටි කියලා ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ නෙත්මිගේ වේදනාව ගැන කිසිම ගාණක් නැහැ. ඒ අතරේ අරයා ඇඳන් ඉන්න දියරැද්දත් කඩාගෙන වැටෙනව නේද? ඔව්. එයා ඒක හදාගන්න හදනකොටම රතු අක්කා තට්ටමට පාරක් ගහනවා. ඒ කියන්නේ අඩුම ගානේ ලැජ්ජාව වහගන්නවත් ඉඩක් දෙන්නේ නැහැ. ඒක තවත් වරදක් වෙනවා දඬුවම් දෙන්න. අවසානයේට නෙත්මිව දනගස්සවලා අනිත් දෙන්නට කියනවා දෙපැත්තෙන් තද කරලා අල්ලගන්න කියලා. දඟලන්න බැරි වෙන්න. ඊට පස්සේ තමයි නියම කරන්නේ ටට්ටමට වේවැල් පාර 30ක් ගහන්න. 30ක්? ඔව්. එතනදී නෙත්මි සම්පූර්ණයෙන්ම අසරණයි. අනිත් අයගේ ක්‍රූරත්වය උපරිමටම යනවා එතනදී. ඉතින් මේ සිදුවීම් ටික බැලුවම හොඳටම පැහැදිලි මේ ශාරීරික හිංසනය විතරක් නෙවෙයි මානසික හිංසනයත් කොච්චර දරුණු විදිහට සැලසුම් කරලා කරනවද කියලා. ඇත්තම. සෙල්ලමක් කියලා නම දැම්මට මේක සම්පූර්ණයෙන්ම බලය පෙන්වීමක්. පාලනය තියාගන්න කරන දෙයක්. මේ කතාව ඇත්තටම අපිව හිතන්න පොළඹවනවා අර සාමාන්‍යයි කියලා පේන සම්බන්ධතා ඇතුළෙත් කොච්චර දරුණු බල අසමතුලිතතා ක්‍රූර දේවල් වෙන්න පුළුවන්ද කියලා. කෙනෙක්ව අන්ත අසරණ තත්වයකට පත් කරලා තමන්ගේ බලය අනිසි විදියට පාවිච්චි කරන හැටි තමයි මෙතන පේන්නේ. එතකොට මේකෙන් අපිට හිතන්න ඉතුරු වෙන වැදගත්ම දේ තමයි
මේ වගේ බලය අනිසි ලෙස පාවිච්චි කිරීම සමහර විට මේ තරම්ම ඉලිපිට දරුණු නැති වුණත් අපේ සමාජයේ වෙන තැන්වල වෙන සම්බන්ධතා ඇතුළත් තියෙන්න පුරවන්ද කියන එක නේද? අනිවාර්යයෙන්ම. එහෙම වෙනවා නම් ඒව කොහොමද අපි අඳුනගන්නේ කියන එකත් ලොකු ප්‍රශ්නයක්.